ශ්‍රී ලංකාවේ සෞභාග්‍යමත් අනාගතයක් වෙනුවෙන් මූල්‍ය ස්ථාවරත්වය පෙරටු කොටගත් නව කෘෂි ආර්ථික වැවිලි ශේෂ්ත්‍රය තුළ නවම වූ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලාංකේය අපේම ශාකයක් වන වල්ලපට්ටා ශාකය මගින් මෙරට ප්‍රථම වරට නිෂ්පාදන රසක් බිහි කරමින් මෙරට ආර්ථිකයට ශක්තියක් එකතු කිරීමට පින්තැන්න අපට හැකියාව ලැබුණේ ආශ්චර්යමත් සුභහ සෞන්දර්යයටද නව හුස්මක් එකතු කරමින්ය. සශ්‍රීක වූ මේ ධරණී තලය තුළ අක්කර 1500ක සමස්ත භූමි ප්‍රමාණයක වතුයායන් රසක් තුළ අගාවුත් ශාක ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් රෝපණය කර අවසන් වී ඇති අතර තවත් අගාවුත් කුඩා පැල ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයක් අපගේ පැල තවාන් තුළ හැදී වැඩමින් පවතී. මෙම ශාක රෝපණය කිරීම සඳහා ගුණාත්මක බවින් ඉහළ අගාවුත් බීජ වියට්නාමය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් රැසකින් මෙරටට ආනයනය කර ඇති අතර ඒ තුළින් විවිධාංගීකරණය වූ අගාවුත් ශාක ලබා ගැනීමටත් උසස් අස්වැන්නක් ලබා ගැනීම අපගේ මූලික අරමුණයි. වල්ලපට්ටා ආශ්‍රිත නිෂ්පාදන මෑතක් වන තුරුම ශ්‍රී ලංකාවට ඉතා ආගන්තුක වූ අතර එම වැට කඩලු බිඳලමින් අවදානම් අභියෝග ජයග්‍රහණය කරමින් අගාවුත් මූලයේ සිට පත්‍රය දක්වා නිෂ්පාදන රසක් සිදු කිරීමේ අරමුණෙන් කර්මාන්ත 4කින් යුත් කර්මාන්ත පුරවරයක් ගරු දේශබන්දු කුමාර ධර්මසේන මැතිතුමාගේ සංකල්පයක් මත පින්තැන්න සමාගම හට ඉදිකිරීමට හැකියාව ලැබුණු අතරම වල්ලපට්ටා මගින් නිෂ්පාදන 108කට අධික ප්‍රමාණයක් වෙළඳපොළ තුලට එක් කිරීමට පින්තැන්න අප සමාගම හට හැකියාව ලැබුණේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වල්ලපට්ටා පත්‍ර මගින් තේ නිෂ්පාදනය අපගේ එක් කර්මාන්ත ශාලාවක් තුළ ආරම්භ කෙරෙනු අතර නව තාක්ෂණය එකතු කරමින් වල්ලපට්ටා පත්‍ර මගින් මෙම තේ නිෂ්පාදනය සිදු කරනු ලබයි. මෙහිදී තේ වර්ග ප්‍රභේද කිහිපයක්ම අපගේ කර්මාන්ත ශාලාව තුළදී නිපදවනු ලබන අතර අගය එකතු කිරීම මගින් විදෙස් වෙළඳපොළ තුළටද මෙම අගාතේ එසේ නොමැතිනම් වල්ලපට්ටා තේ අපනයනය සිදු කරනු ලබයි. අගාවුත් පත්‍රයේ සිට අගාවුත් මූලය දක්වා වූ නිෂ්පාදන ක්‍රියාවලියේ තවත් එක් කොටසක් ලෙස වයස අවුරුදු 8 ඉක්ම වූ ශාක කැපිලි කිරීම දැව අංගණයේදී සිදු කරනු ලබන අතර මෙමගින් අගාවුත් ශාකයේ අත්‍යවශ්‍ය කොටස් වෙන් කර ගනිමින් එය අගාවුත් චිප්ස් අංශයටත් අනෙක් කොටස් අගාවුත් තෙල් නිස්සාරණය කිරීම සඳහා යොදවනු ලබයි. වල්ලපට්ටා නැදහොත් අගාවුත් තුළ සුවඳ ගැබ්වී ඇති කොටස් පිරිසිදු කර උපදැමීම සඳහා දැව පිරිසැකසුම් ඒකකයේ වෙත යොමු කරනු ලබන අතර ශ්‍රී ලාංකේය අපේම දූදරුවන්ගේ දෑත්වලින් එම නිෂ්පාදන කටයුතු සිදු කිරීමත් එම වල්ලපට්ටා කොටස් එක් ප්‍රභේද වශයෙන් වෙන් කර විදේශයන්හි අපගේ අලවිසැල් වෙත යොමු කරනු ලබයි. වල්ලපට්ටා තෙල් නිස්සාරණය කිරීමේ ශ්‍රී ලංකාවේ ඇති ප්‍රථම සහ එකම කර්මාන්ත ශාලාව පින්තැන්න අප ආයතනය සතුවන අතර අපගේ වල්ලපට්ටා ශාක අස්වැන්න තුළින් තෝරාගත් ශාක කොටස් එකතු කර ගනිමින් මෙම තෙල් නිස්සාරණ කටයුතු සිදු කරනු ලබයි. මෙහිදී තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත ශාලා දෙකක් ඇති අතර ඉන් එක් කොටසක් හෙරිටේජ් ඕඩ් ඔයිල් කලෙක්ෂන් ලෙස සවිරා සහ රාවණා නමින් හඳුන්වන වටිනාකමින් ඉහළ නිස්සාරණ කරන ලද වල්ලපට්ටා තෙල්ද අනෙක් කර්මාන්ත ශාලාව ආටිසනල් වුඩ් ඔයිල් කලෙක්ෂන් ලෙස කෝබ්‍රා, ජංගල් ෆවුල්, බටර්ෆ්ලයි සහ පීකොක් ලෙස ස්වාභාවික වර්ණ ප්‍රභේද රසකින් වල්ලපට්ටා තෙල් නිෂ්පාදනය කිරීමේ දැවැන්ත කර්මාන්ත ශාලා දෙකක් පින්තැන්න අප ආයතනය සතුව පවතී. ලෝකේ රටවල් රසක අපගේ ශ්‍රී ලාංකේය වල්ලපට්ටා නිස්සාරණ තෙල් මේ වන විටත් අලෙවි වෙමින් රට තුළට විදේශ විනිමය රැගෙන ඒමට කටයුතු කරනු ලබයි. අගාවුත් අතුරු නිෂ්පාදන සඳහාද ලොව පුරා ඇත්තේ ඉමහත් ඉල්ලුමකි. එයට එක් හේතුවක් ලෙස එහි ඇති අසීමාන්විත සුවඳත් එක් හේතුවක් ලෙස හැඳින්විය හැකිය. මෙම අතුරු නිෂ්පාදන ලෙස වල්ලපට්ටා හඳුන්කුරු ප්‍රභේද රසක් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් අප විසින් අරමුණු ලැබුවේය. අනෙක් හඳුන්කුරු හා මෙහි ඇති විශේෂත්වය වන්නේ
මෙය සම්පූර්ණයෙන් නිෂ්පාදනය කරනු ලබනුයේ වල්ලපට්ටා තෙල් නිස්සාරණය කර ඉතිරි වූ වල්ලපට්ටා කොටස් මකිනි. මේ තුලින් අප නෙලා ගන්නා වල්ලපට්ටා අස්වැන්න කිසිදු ලෙසකින්වත් අපතේ නොයනු ලබයි. ශ්‍රී ලංකාවේ අපට එතරම් නොපුරුදු අකාවට නිෂ්පාදනයක් වන බකූර් නම් වූ තවත් එක් නිෂ්පාදනයක් නව තාක්ෂණයක් හා මුසුව අප විසින් නිෂ්පාදනය කරනු ලබනුයේ ලෝකයේ ඇති ඉල්ලුමට සරිලන නිෂ්පාදනයන් පෙළක් අප විසින් ඉදිරිපත් කිරීමේ අරමුණින්ය. ලෝකයේ දිනින් දින වෙනස් වන අලුත් වන තාක්ෂණයත් නව සිතුම් පැතුම් හා එක්ව යාවත් කාලීන වන පින්තන්න අප ආයතනය මෙම කර්මාන්ත පරිශ්‍රය තුළදී වල්ලපට්ටා ශාකය තුළින් නිෂ්පාදන 108කට වැඩි සංඛ්‍යාවක් නිර්මාණය කරනු ලබයි. මෙම බකුර නිෂ්පාදනයන් පිළිස්සීම සඳහා මෙරට තුළම එයට අවශ්‍ය කරන බකුර් දාහකය ලෙස හඳුන්වන උපකරණය දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කිරීම අභිනවයෙන් නව නිර්මාණයක් ලෙස එළි දැක්වීමට පින්තැන්න අප කටයුතු කරනු ලැබුවේය. සෑම නිෂ්පාදනයක්ම දේශීය සම්ප්‍රදායෙන් මතුවන නව දැක්මක් තුළින් ඉදිරියට ගෙන ඒමට පින්තැන්න නිර්මාතෘ දේශබන්දු කුමාර ධර්මසේන මහතා නිරන්තරයෙන්ම කටයුතු කරනු ලබන අතර සියලුම නිෂ්පාදන අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුළින්ම සපයා ගැනීමත් අවසන් නිෂ්පාදන සියල්ල අපනයනය මගින් මෙරටට විදේශ විනිමය ඉපැයීමටත් දේශීය ආර්ථිකය නගා සිටුවීමට ශක්තියක් වීමට හැකියාව ලැබීමත් පින්තැන්න සමූහ ව්‍යාපාරයේ දැක්ම සාක්ෂාත් කර ගැනීමටත් හැකියාව ලැබුණේය. ශ්‍රී ලාංකේය නිෂ්පාදන සන්නාම රසක් සමගින් ලෝක වෙළඳපොළ තුල තවත් එක් සුවිශේෂී හැරවුම් ලක්ෂයක් ගොඩනැගීමේ අඩිතාලම තවත් පුළුල් කරමින් උනන්දුවා සුවඳ විලවුන් කර්මාන්ත ශාලාව සහ බියුටි සිලානේ රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාව අභිනවයෙන් විවෘත කිරීම හැඳින්විය හැකි අතර ඉතා කෙටි කලක් තුලදී එම නිෂ්පාදන තුලින්